ඔයා අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරලා පවුල වෙනුවෙන් මැරීගෙන වැඩ කරනකොට ඔයාගේ පාර්ට්නර් ඔයාට හොරෙන් ෆෝන් එකේ සෙක්ස් කරනවා කියන දැනගන්න ලැබුණාම ඔයාට දැනෙන හැඟීම් මොන වගේද? අද අපි කතා කරන්නේ හුඟක් දෙනෙක් අපිට යොමු කරපු ප්‍රශ්නයක්. කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්نين කොහොමද ගොඩ එන්නේ? කොහොමද ඔබ හිත හදාගන්නේ? මේ වීඩියෝ එකෙන් මම අද ඔබත් එක්ක කතා කරනවා. හිතන්න ඉතාලියේ මිලාන් නුවර අවුරුදු 4ක් තිස්සේ රෑ දවල් නොබලා තමන්ගේ පවුල වෙනුවෙන් වැඩ කරන ගයනි ගැන. එයා තමන්ගේ ලේ කඳුළු කරලා කුරුණෑගල තමන්ගේ ගෙදරට සල්ලි යවන්නේ අලුතින් පටන් ගත්ත ගේ වැඩ ටික නිම කරලා දාන්න. හවසට කෝල් ගත්තාම මහත්තයා ෆෝන් එකට ආන්සර් නොකරන්නේ මහත්තයා අනිවාර්යයෙන්ම වැඩවලට බිසි වෙලා තමයි. අන්න එහෙම හිතන නිසා. පිටින් බලන ඕනම කෙනෙකුට මේ පවුල ඉතාමත්ම ආදරණීය, උත්සාහයෙන් වැඩ කරන ධෛර්යවන්ත පවුලක් විදියට පේනවා. හැබැයි මේ ලස්සන පින්තූරයේ ඇතුලේ කොච්චර ඛේදවාචකයක් හැංගිලා තියෙනවද කියන එක දන්නේ ගයන විතර. ගයන නිවාඩුවකට ලංකාවට ආපු දවසේ අහම්බෙන් දකිනවා මහත්තයාගේ iPad එකේ notifications වගේ. අන්න ඒ වෙලාවෙත් තමයි ගයනට තේරුනේ මහත්තයා බැඳපු දවස් ඉඳන්ම කාන්තාවන් 200කට වඩා පිරිසකුත් එක්ක ෆෝන් සෙක්ස් කරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ගයනි අහම්බෙන් දකිනවා මහත්තයා වීඩියෝ සෙක්ස් කරන. ඒ තප්පරෙදිම ගයනිගේ මුළු ලෝකයම විනාශ වෙලා කුඩුපට්ටම් වෙලා ගියා. ගයනි අමාරුවෙන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් කාපු බීපු මේ මිනිස්සයා ගයනිට වඩා ෆෝන් ස්ක්‍රීන් එකට ආදරය කරා කියලා දැනුණාම ගයනිගේ පපුව පැලෙනවා වගේ. අවුරුදු ගානක් තිස්සේ Taman ජීවත් වෙලා තියෙන්නේ මේ වගේ ලොකු බොරුවක් ඇතුළේ කියලා දැනුණාම ගයනිට පොළව පලාගෙන යන්න හිතුණා. මේ වගේ දෙයක් යුරෝපීය කාන්තාවකට සිද්ධ වුණාම එයා කෙලිම උපදේශනයකට එහෙම නැත්නම් නීතිමය මාර්ගයකට යනවා. හැබැයි ශ්‍රී ලාංකික කාන්තාවකට මේ වගේ දෙයක් වුණාම මේ තියෙන සංස්කෘතික රාමුව නිසා එයා හුඟක් අසරණ භාවයටපත් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ස්වාමි පුරුෂයා මේ වගේ ලිංගික අබ්බැහියක ඉන්නවා කියන එක කියන්න හරිම ලැජ්ජයි. පවුලේ නම්බුව රකින්න ඕන නිසා එයා දාන ගෙවල් වල මල ගෙවල් වල ගිහිල්ලා hina වෙලා ඉන්නේ ඒ පවුල ඇතුලේ කිසිම දෙයක් සිදු නොවුන ගානට. මොකද ගොඩක් අය හිතන්නේ අන්තර්ජාලයෙන් මේ වගේ දේවල් කරන එක ද්‍රෝහිකමක් නෙමෙයි. ඒක ඩිජිටලි කරන දෙයක් නේ. හැබැයි ගයනික මොළය මේක පිළිගන්නේ නැහැ. ඒ දවසින් දවසම හිත ඇතුලෙන් පිච්චි තමයි ජීවත් වෙන්නේ. මේ හැම දෙයකටම වඩා ලොකුම ප්‍රශ්නය වෙන්නේ මේ වගේ වින්දිතේකට මේ වගේ පීඩාවට පත්වෙච්ච කාන්තාවකට ලැබෙන තමන්ගේ ආත්ම ගරුත්වයේ මදිකම. ඇයට හිතනවා මගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා තමයි මගේ හස්බන්ඩ් මේ වගේ වෙනත් ගෑනුන් පස්සේ යන්නේ. අපිට එවපු එක පණිවිඩයක තිබුණා. මගේ හස්බන්ඩ් කාන්තාවන් 16 දෙනෙකුත් එක්ක සෙක්ස් චැට් කරලා තිනවා. මම කොහොමද එයාත් එක්ක හැප්පෙන්නේ? මම කොහොමද මගේ හස්බන්ඩ් එක්ක ජීවත් වෙන්නේ? මේ වගේ වෙලාවට බිරිඳ හැමතිස්සෙම හිතන්නේ මේක සිද්ධ වුනේ තමන්ගේ අඩුපාඩුවක් නිසා. තමන්ගේ වටිනාකම දවසින් දවස අබින්දුවට දාගන්නවා. ආත්ම විශ්වාසය කෙමෙන් දිය වෙලා යනවා. දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. තමන්ගේ මහත්තයා තමන්ව ප්‍රතික්ෂේප කරලා මේ අන්තර්ජාලයේ ඉන්න කාන්තාවන්ට ලං වුණේ කොහොමද? එයා විශ්වාස කරේ කොහොමද? මොකක්ද මගේ අඩුපාඩුව කියන එක එයාට නිතින්ම හිතට එනවා. හැබැයි කවදා හරි හිතලා බැලුවද ඇයි මේ වගේ අය මේ වගේ වීඩියෝ සෙක්ස් සම්බන්ධතාවයන් පවත්වන්නේ මොකද කියලා? මේකට මනෝවිද්‍යාත්මක හේතුව මොකද කියලා මම ඔබට ඊළඟට පැහැදිලි කරන්නම්. ඔයාගේ සහකරුවා ඔයාට හොරෙන් වීඩියෝ සෙක්ස් කරනවා නම් ඔයාට ඒක ලොකු පීඩනයක්. ඔයාට ඒක ලොකු බරක්. සමාජයේ කාටවත් කියන්න බෑ. ඔයාට හිතනවා එයා එහෙම කරන්නේ ඔයාගේ අඩුපාඩුවක් නිසා කියලා. ඔයා ලොකු පීඩනයකටපත් වෙලා ඉන්නේ. හැබැයි මම අද ඔබට පැහැදිලි කරලා දෙන්නේ ඇත්තට මේකට හේතුව මොකක්ද කියන එක. මේ වගේ දැඩි දුකකට කියන්නේ මනෝවිද්‍යාවේදී intimate partner betrayal trauma. එහෙම නැත්නම් විශ්වාසය කඩවීම නිසා ඇතිවන දැඩි කම්පනයක් කියලා. මේක නිකන් සමදතාවයක ප්‍රශ්නයක් නෙමෙයි. මේ කෙනාට දැනෙන වේදනාව ලොකු කම්පනයක්. ඒක හරියට යුද්ධයකට ගිහිල්ලා ආපු කෙනෙකුට දැනෙන PTSD තත්ත්වයට හා සමානයි. Post traumatic stress disorder හා තත්ත්වයට සමානයි. ප්‍රවීණ මනෝචිකිත්සකවරියක් වන එස්තර් පෙරාල් මහත්මිය මෙන්න මෙහෙම කියනවා. ඔයා වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා ඔයාට මෙහෙම බොරු කරනකොට ඔයාට පේන්නේ මුළු ලෝකෙම කන පිට හැරෙනවා වගේ. මේ වේදනාව දැනෙන්නේ අත්විඳීම ලැබපු කෙනෙක්. තමන් ආදරය කරපු, තමන් විශ්වාස කරපු, තමන්ගේ මුළු ලෝකෙම වෙච්ච මිනිස්සයා තමන්ට මේ වගේ වංචාවක් කරනකොට ඒක දැනෙන පීඩනය ඉතාමත් අධිකයි. මේ වගේ වෙලාවකට ඔයාගේ මනස අමුතු විදිහේ හිරවීමකට ලක් වෙනවා. මේකට කියනවා attachment ambivalence කියලා. සාමාන්‍යයෙන් අපිට දුකක් කරදරයක් ඇති වුනහම අපි යන්නේ අපිට වැඩියෙන්ම ආදරය කරන කෙනාට. මිෂෙල් මේයර්ස් කියන විශේෂඥ වෛද්‍යවරිය මේ සම්බන්ධයෙන් ලියපු පොතක ඇය සඳහන් කරන්නේ ඔයාට ආරක්ෂාව සපයන කෙනාම ඔයාට ද්‍රෝහිකමක් කරද්දී වංචාවක් කරද්දී ඔයාගේ මොළය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා කියලා. මොකද එක පැත්තකින් ඔයාට ඇත්ත එක ලොකු තරහක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් එයාගේ තුරුලට වෙලා ඔයාට අඬන්න හිතෙනවා. මෙන්න මේ පරස්පර හැඟීම් දෙක නිසා තමයි ඔයා මේ ප්‍රශ්නයට මැදි වෙලා ලොකු පීඩනයකට ලක් වෙන්නේ. පිස්සු හැදෙනවා වගේ දැනෙන්නේ. මේක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. මේ වගේ ප්‍රශ්නයකදී අපේ මිනිස් මොළය ප්‍රතිචාර දක්වන ආකාරය.
අපේ සමාජයේ හුඟක් අය විශ්වාස කරන්නේ ඉතින් ඕව ෆෝන් එකේ කරන සෙක්ස් නේ. ඇත්තටම ගෑණියෙක් ගෙනාවේ නෑනේ. මෙන්න මෙහෙම කියන කට්ටිය ඉන්නවා. හැබැයි නාතන් සහ මිසෙල්ලා රොස් කියන පරීක්ෂකයන් මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඉන්ටර්නෙට් එකේ හැංගිලා කරන මේ වගේ වීඩියෝ සෙක්ස් වලින් ඇත්තටම අනික් කෙනාට ගොඩක් රිදෙනවා. මොකද මේකෙන් කැඩෙන්නේ නිකම්ම ලිංගික විශ්වාසය නෙමෙයි. ඒකෙන් කැඩෙන්නේ එයාගේ මුළු ජීවිතේම බැඳීමේ පදනම. අන්න ඒක වේදනාව වැඩි. එයා ඔයාට රැයට නිදා ගන්න කියලා රැයට අවදි වෙලා වෙනත් ගෑනුත් එක්ක ෆෝන් සෙක්ස් කරනවා නම් එතන ලොකු රැවටීමක් සහ වංචා සහගත බොරුවක් තියෙන්නේ. ශාරීරිකව එකවරක් කරන වංචාවකට වඩා පැය 24 තිස්සේම මේ ෆෝන් එකේ සාක්කුවේ දාගෙන මේ කරන ඩිජිටල් වංචාව අනිත් කෙනාට දරුණු මරු පහරක්, ලොකු මානසික පීඩනයක්. මේ වගේ වරදක් එළි වුණාට පස්සේ ඒ වරද කරපු කෙනාට හුඟක් වෙලාවට ලැජ්ජාව දැනෙන්නේ නැහැ. එයාට ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අර පීඩණයට පත්වෙච්ච පුද්ගලයාට ලොකු ලැජ්ජාවක් දැනෙනවා. අපි ඒකට කියනවා කැරීඩ් ෂේම් කියලා. එයා හිතනවා මගේ හස්බන්ඩ් මේ වගේ දෙයකට යන්නේ නැත්නම් මගේ ලොකු අඩුපාඩුවක් නිසා, මගේ ලොකු බෙලහීනතාවයක් නිසා. මේ කැරීඩ් ෂේම් එක එයාගේ යාළුවන්ට කියන විදියක් නැහැ. පවුලයට කියන විදියක් නැහැ. විස්තර කරන්න විදියක් නැහැ. ඒක නිසා එයා S2 පියාගෙනම කිසිම දෙයක් නොවුන ගානට ඉන්නවා. මේකට අපි කියන්නේ betrayal blindness කියලා. එහෙම නැත්නම් මේ කඩා වැටීම නවත්තන්න හිතා මතාම අන්ධ විදියට ඉන්නවා කියන එක. ඔයා මේ දේ කරන්නේ ඔයාගේ පවුල බේරගන්න, සමාජයෙන් වෙන ලැජ්ජාවෙන් බේරෙන්න, පවුල ආරක්ෂා කරගන්න. හැබැයි මතක තියාගන්න මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ ලිංගික ඇබ්බැහිය තියෙන නිසා එයාට තියෙන ප්‍රශ්නයක්. නැතු ඔබේ ශාරීරික අඩුවක් නිසා නෙමෙයි. දැන් ඔබට තේරෙනවා මේ තත්වයෙන් පීඩා විඳින කෙනා කොච්චර භයානක මානසික තත්වයකට වැටෙනවද කියලා. හැබැයි මේ කඩා වැටුණු තැනින් ඔබට නැවත ගොඩ එන්න පුළුවන්. ඔබේ ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඊළඟ කොටසින් මේකෙන් ගොඩ එන්න මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කීපයක් මම ඔබට කියලා දෙනවා. ඔයාගේ සහකරුව ඔයාට හොරා වීඩියෝ සෙක්ස් කරනවා නම්, ෆෝන් සෙක්ස් කරනවා නම් ඒක ඔයාට දරා ගන්න බෑ. මොකද ඔයාගේ විශ්වාසයේ පදනම බිඳ වැටෙන නිසා. හැබැයි මේ තත්වයෙන් ඔයාගේ මනස යථා තත්ත්වයට පත් කරගන්න, ඔයාගේ ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ක්‍රම කීපයක් මම දැන් ඔබට කියලා දෙනවා. මේ වගේ දෙයක් දැනගත්තාම ඔයාගේ මහත්යත් එක්ක රණ්ඩු වෙන්න කලින් ඔයාගේ මනස යථා තත්ත්වයට පත් කරගන්න ඕන. මොකද මේ වෙලාවේ ඔයාගේ මොලේ ඇමිග්ඩලා කියන කොටස තමයි ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. බුද්ධිමත් තීරණ ගන්නෙ නැහැ. ඒක නිසා ඔබේ මනස යථා තත්ත්වයට පත් කරගන්න ඕන. බ්‍රේවින් හෝප් කියන ප්‍රතිකාර ක්‍රමයට අනුව මේ වගේ වෙලාවෙදී ගැඹුරු ශ්වසන අභ්‍යාස, deep breathing exercises කරන්න පුළුවන්. උදාහරණයක් විදියට තප්පර 4ක දිග හුස්මක් අරගෙන ඒක තප්පර 6කින් පිට කරන්න. මේක කීප සැරයක්ම කරන්න. යෝග අභ්‍යාස කරන්න පුළුවන් නම් යෝග අභ්‍යාස කරන්න. ව්‍යායාම කරන්න පුළුවන් නම් ව්‍යායාම කරන්න. නානව නම් හරි, ඇඟ හොදනව නම් හරි, උණු වතුරින් නාන්න, උණු වතුරෙන් ඇඟ හොදන්න. සුව පහසු තැනකට යන්න. හිත calm down වෙන මියුසික් අහන්න. විරහ සින්දු අහන්න එපා. ඔබේ ශරීරයේ බය නැති වෙලා මනස යථා තත්ත්වයට පත් වුණාට පස්සේ විතරක් ගිහිල්ලා හස්බන්ඩ් එක්ක කතා කරන්න. අපි තු මේ වරද පිළිගෙන අහවරලා හස්බන්ඩ් සමාව අරගෙන ඔබත් එක්ක එකට ජීවත් වෙන්න තීරණය කරනවා කියලා. ඔබත් සමාව දුන්න කියලා. දැන් ඔබේ හස්බන්ඩ් අනිවාර්යයෙන්ම එයාට විනිවිදභාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ හැම දෙයක්ම ඔයාගේ එලිපිට කරන්න පුළුවන් වෙන්න ඕන. මේකට අපි කියන්නේ රැඩිකල් ඩිජිටල් ට්‍රාන්ස්පරන්සි කියලා. ඒ කියන්නේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඔයාට දෙන එක. ෆෝන් එක වෙනම කාමරයක නොතියන එක. රැට ෆෝන් එක ඕෆ් කරන එක. අනවශ්‍ය ඇප් අයින් කරලා දාන එක. මෙන්න මේවට එයා එකඟ වෙන්න ඕන. මොකද ඉන්ටර්නෙට් එක කියන නිකන් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් සෙල්ලම් පිටියක් නෙමෙයි. මේ වගේ සීමා දානක එයාට දෙන දඩුවමක් නෙමෙයි. මේක ඔයාගේ මනස යථා තත්ත්වයට පත් කරන ටෙක්නික් එකක්. මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්මයක්. ඔයාගේ මානසික ආරක්ෂාව වෙනුවෙන් ඔයා ගත යුතු ක්‍රියාමාර්ගයක්. හුඟක් කාන්තාවන් කරන වැරද්දක් තමයි තමන්ගේ හස්බන්ඩ්ගේ ෆෝන් එක මේ වගේ අවස්ථාවකදී අර ඩිටෙක්ටිව් කෙනෙක් වගේ රැට සැරින් සැරේ චෙක් කරන එක. එයා හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නේ. මේකට මනෝවිද්‍යාව කියන්නේ ෂර්ලොක් කියලා. මේකෙන් ඔයාට වෙන්නේ හැමදාම අලුත් දෙයක් දැකලා, හැමදාම මෙසේජ් එකක් දැකලා ඔයා මෙරි උපදින එක. ඔයා ලොකු වේදනාවකටපත් වෙනවා. ඒක නිසා මේ වගේ සැකයෙන් ඉන්නේ නැතුව එයාත් එක්ක විවෘතව කෙලින්ම මේ කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න. සමහර වෙලාවට මේ වෙලාවේදී ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබට දැනෙන්නේ ඒක එකපාරයි. අර වගේ මෙරි ජීවත් වෙන්නේ නැහැ. මොකද මේක හරි වැදගත් වෙනවා ඔයාගේ සුව වීමට. ඔයාට බුද්ධිමත්ව තීරණයක් ගන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන කියලා. මායින් දානවා කියන්නේ, බවුන්ඩරිස් දානවා කියන්නේ ඔයාගේ මහත්ය පාලනය කරන එක නෙමෙයි. මේ තත්වෙන් ඔයා සුව වෙන්න, මේ දරුණු කම්පණයෙන් ඔයා නැවත යථා තත්වයට පත් වෙන්න කරන ටෙක්නික් එකක්. ඔයා කෙලින්ම හස්බන්ඩ් එක්ක S2 දිහා බලාගෙන හොඳ සාකච්ඡාවක් පවත්වන්න. අපි දෙන්න අතර මේ සම්බන්ධතාවයේ කිසිම රහසක් තියෙන්න බෑ. ඔයා මට ඇත්ත කියනකම් මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්නවා. මෙහෙම කරාම එයාට තේරෙනවා ඔයා බයෙන් හැංගිලා ඉන්න කෙනෙක් නෙමෙයි. තමන්ගේ වටිනාකම දන්න කෙනෙක් කියලා. මේ වගේ කම්පැනියකින් පස්සේ ඔයාලා දෙන්න ආපහු කායිකව එක්කහුව වෙන අවස්ථාවක ඔබට අර ප්‍රශ්නය ආපහු මතක් වෙනව නම් කිසිම ලැජ්ජාවක් නැතුව ඒ ක්‍රියාව නතර කරන්න.
හස්බන්ඩ් කෙලින්ම කියන මේ වෙලාවේදී මට ඒක මතක් වෙනවා. මට පොඩි වෙලාවක් දෙන්න. හස්බන්ඩ් මේ වෙලාවේ දැනගන්න ඕන. එයා පීඩණයෙන් ඉන්නේ. එයා වේදනාවෙන් ඉන්නේ. එයා සනසන්න ඕන. මට තේරෙනවා ඔයාගේ වේදනාව. මම ඔයත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. අපි මේක විසඳගමු. මෙන්න මෙහෙම සංසුන් කරන එක. මොකද කායික එක්වීමක් කියන්නේ දෙදෙනාගේම කැමැත්තක් ඇතුව කරන දෙයක්. එහෙම නැතුව යුතුයකමක් හැටියට හෝ අනිත් කෙනාගේ කැමැත්තට පමණක් කරන දෙයක් නෙමෙයි. මතක තියාගන්න මම ඔබට ඉදිරිපත් කරේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර. ඉතින් මේ ප්‍රථමාධාර වලින් ඔබේ ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් මීට වඩා දරුණු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෘත්තීමය උපදේශකවරයෙකු එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙකු වෙත අනිවාර්යයෙන්ම යා යුතුයි. මේ වගේ ප්‍රශ්න ඔබටත් තියෙනවා නම් අපේ පල්ලෙහා ලින්ක් එක තියෙනවා. ඔබට නිර්නාමිකව සියලු තොරතුරු දක්වන්න පුළුවන්. මේ වගේම වීඩියෝ එකකින් හුඟක් දෙනාගේ ප්‍රයෝජනය සඳහා මේ වගේ වැදගත් පණිවිඩයක් මට ගෙන එන්න පුළුවන්. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් මම ඔබ හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඔබට ජය.